සුවපත් වේවා. අද අපි කතා කරන්නේ නිවනට මහත්සේ උපකාර වන යෝනිසෝ මනසිකාරය පිළිබඳව. යෝනිසෝ මනසිකාරය අපි තුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි ආශ්‍රය කළ යුතු සහ ප්‍රහාණය කළ යුතු අපේ සිතුවිලි, අපේ ගති ස්වභාවයන් හඳුනාගන්නේ කොහොමද? මොහොතින් මොහොත අපි තුල ඇතිවන චිත්ත ස්වභාවයන් හඳුනාගන්නේ නැත්නම් මොහොතින් මොහොත මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන මායාව අපිට හඳුනා ගන්න බැරි නම් අපි පෝෂණය කළ යුතු දේ කුමක්ද? අපි අත්හැරිය යුතු දේ කුමක්ද? අපේ මනස තුලට අපි ගත යුතු දේ සහ නොගත යුතු දේ අපිට තේරුම් කරගන්න හැකියාව නැති වෙනවා අපිට යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු වෙන්නේ නැත්නම්. ඇත්තටම අපි මුලින්ම පුරුදු වෙන්න අවශ්‍යයි අපි අපිව අධ්‍යයනය කිරීම. අපේ ගති ස්වභාවයන් අධ්‍යයනය කිරීම. අපේ සිතුවිලි අධ්‍යයනය කිරීම. ක්ෂණිකයකින් අපි මොහොතින් මොහොත සිතුවිලි නිපදවනවා. මොහොතින් මොහොත අපේ ගති ස්වභාවයන් වෙනස් වෙනවා. අපි අපිව හඳුනාගෙන නැත්නම් අපේ ගති ස්වභාවයන් අපි අධ්‍යයනය කරලා නැත්නම් අපි සුදුසු සහ නුසුදුසු ගති ස්වභාවයන් හඳුනාගන්නේ කොහොමද? සුදුසු සහ නුසුදුසු නිවනට උපකාර නොවන අපේ සිතුවිලි බැහැර කරන්නේ කොහොමද? යම් දෙයක් සුදුසුයිද නුසුදුසුයිද කියලා අපි අපේ ගෙදර තියෙන බඩු මුට්ටු අපි අස්පස් කරනවා නම් අපේ ගෙදරට අවශ්‍ය නැති දේ සහ අනවශ්‍ය දේ අපිට බැහැර කරන්න අපි ඒ පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. ඉවත් කළ යුතු දේ සහ නොකළ යුතු දේ. ඒ වගේම අපේ මනස පිරිසිදු කර ගැනීම සඳහා නිවනට උපකාර වන ලෙස අපේ මනස ආලෝකමත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මය පිරිසිදු කර ගැනීම සඳහා අපේ මනස තුල අපි පවත්වා ගත යුතු ස්වභාවය, ඒ සුදුසු ස්වභාවය හඳුනා ගැනීමටත් එවැනි ගති පැවතුම් පෝෂණය කිරීමටත් නුසුදුසු සිතුවිලි සහ ගති ස්වභාවයන් ඉවත් කිරීමටත් අපිට යෝනිසෝ මනසිකාරය උපකාර වෙනවා. අපි යෝනිසෝ මනසිකාරය ක්ෂණිකයකින් පුරුදු පුහුණු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ක්‍රමානුකූලව අපි ගොඩනගා ගත යුතු පුරුද්දක්. හිත තුළට එබිලා අපි තුළ ක්‍රියාත්මක වෙන මෝහය, මායාව පිළිබඳව අපි දැනුවත් වෙනවා නම් අපිට පහසුවෙන්ම ක්‍රමානුකූලව අපේ මනස පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම අපිට පැහැදිලිවම පෙනෙන, විශාල වශයෙන් පෙනෙන අපේ නිවනට බාධා කරන, අපේ සිත අපිරිසිදු කරන, සිත කලඹන ගිනිගත් ස්වභාවයක් අපි තුළ ජනිත කරන අපේ ගති ස්වභාවයන් සිතුවිලි හඳුනා ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ටිකෙන් ටික අපේ මනස පිරිසිදු කර ගැනීම සඳහා යෝනිසෝ මනසිකාරය භාවිතා කිරීමට. බොහෝ දෙනෙක් මට පවසලා තියෙන දෙයක් තමයි ජීවිතයේ එදිනෙදා ගැටලුවලදී යෝනිසෝ මනසිකාරය අනුස්සති වැඩිම, සතර කමඨහන් කිරීම ආරම්භ කරත් යම් යම් ව්‍යාකූලතාවලදී ඒ සියල්ල මොහොතින් වෙනස් වෙන බව. ඇයි එහෙම වෙන්නේ? අපි සමහර විට විශාල වශයෙන් අපිට මුල් බැහැගෙන තියෙන ගැටලුවට අපි යෝනිසෝ මනසිකාරය භාවිතා කරන්න උත්සාහ කරත් අපි තුල පහසුවෙන්ම ඉවත් කරගත යුතු ගති ස්වභාවයන්, සිතුවිලි, අපිරිසුදු භාවයන් සඳහා අපි මේ පුරුදු පුහුණු කරගන්නේ නැති නිසා අපිට
විශාල වශයෙන් ව්‍යාකූලතා ඇති වූ අවස්ථාවේදී අපේ මනස හසුරුවා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා අපි අධ්‍යයනය කරන්න ඕන අපිට తాවකාලික ශික්ෂණයක සිටීම තුළින් අපිව අධ්‍යයනය කරන්න බෑ. අපි නළු නිළියන් ලෙස රඟපාමින් අපි සංවරයයි අනිත් අයට පෙන්වීම තුළින් අපේ මනස තුළ ඇතිවෙන ගති ස්වභාවයන් පිම්පොම් බෝලයක් වතුර යටට තබලා තද කරගෙන ඉන්නවා වගේ පවත්වා ගැනීමට මර්ධනය කිරීමට උත්සාහ කිරීම තුළින් අපිට අපේ මනස පිරිසිදු කරන්න බෑ. පිම්පොම් බෝලය අපි අතහැරිය ගමන් නැවත එය පහළ සිට උඩට මතුවෙනවා. ඒ වගේම අපි මර්ධනය කර ගැනීමට උත්සාහ කරන ව්‍යාජ ලෙස හසුරුවා ගන්න උත්සාහ කරන අපේ ගති ස්වභාවය නැවත නැවත මතුවීම සිදු වෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව ඉවත් කළ යුතු ගති ස්වභාවයන් හඳුනා ගනිමින් විශේෂයෙන්ම ද්වේෂය, වෛරය, ක්‍රෝධය, රාගය මේ ගති ස්වභාවයන් හඳුනාගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිතුවිලි ඉවත් කරමින් කරුණාව, මෛත්‍රිය මෙවැනි ගති ස්වභාවයන් තමන්ගේ මනස තුළ පෝෂණය කිරීම තුළින් අපිට අපේ මනස ආලෝකමත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපිට අපේ මනස පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබෙන විට අපේ ප්‍රශ්නාව වැඩිවීම සිද්ධ වෙනවා. ආලෝක උදපාදී අවස්ථාව. මෙය ක්‍රමානුකූලව සිදුවිය යුතු දෙයක්. ඒ ආකාරයෙන් ක්‍රමානුකූලව මොහොතින් මොහොත තමන්ව අධ්‍යයනය කිරීමෙන් අව්‍යාජ ලෙස තමන්ගේ ගුරුවරයා වෙමින් තමන්ගේ ශිෂ්‍යයා වෙමින් වැරදිමින් නැවත නිවැරදි කරගනිමින් අපි මේ දේ එදිනදා ජීවිතයට ගලප ගන්නවා නම් ගැටලුවක් ඇති වී හේතුඵල ධමයට ගලපා බලමින් ඉවසීමෙන් විමසීමෙන් අපි කටයුතු කරනවා නම් අපිට යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වීම ඉතාමත් පහසුයි. මනුස්සත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. මිනිසියෙකුටම පමණයි තමන්ගේ මනස මෙහෙයවා ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය විද්‍යානුකූලව ජීවේ පැවැත්ම විපරිණාමය මේ සියලු දේ අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මනස පිරිසිදු කර ගැනීමෙන් අපිට ක්‍රමානුකූලව මනස ආලෝකමත් කරගෙන අපේ විඥානය පිරිසිදු කර ගැනීමේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම එදිනදා ජීවිතයේ සරල සිද්ධි ඔස්සේ යෝනිසෝ මනසිකාරයෙන් හේතුඵල ධමයට ගලපා බලලා ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කිරීම තුළ ක්‍රමානුකූලව තමන්ගේ මාර්ගය එළිපෙහෙළි කරගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් ගත කිරීමේදී අපි පළමුවෙන්ම අපිට අවංක විය යුතුයි. අපි කිසිවෙකුටත් පෙනෙන්න සංවරව ජීවත් වෙනවා නෙවෙයි අපේ මනසේ ස්වභාවය, අපේ ගති පැවතුම්, අපේ සිතුවිලි වල ස්වභාවය අපි අධ්‍යයනය කළ යුතුයි. අපි ඒ දේවල් මනමින් හඳුනාගත යුතුයි. අපි පෝෂණය කළ යුතු සහ පෝෂණය නොකළ යුතු ගති, සිතුම් පැතුම් හඳුනා ගනිමින් මනස ක්‍රමානුකූලව පිරිසිදු කළ යුතුයි. ඉතින් ඒ දේ කිරීමට නම් අපිට අවංක වෙමින් අපි සත්‍ය ගවේෂණයක යෙදිය යුතුයි. අපි බොහෝ විට දැක තිබෙනවා පන්සලකදී හෝ ධර්ම දේශනාවකදී මෙවැනි ස්ථානවලදී බොහෝ විට පුද්ගලයන් ඊටමත් සංවරව ඊටමත් සිල්වත් බවක් පෙන්වමින් හැසිරෙනවා, කතා කරනවා. නමුත් අපි නිවසට පැමිණි විට අපි වෙනත්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපිට නිවසේදී තමයි, අපේ රණ භූමියේදී තමයි, අපේ කාර්යාලයේදී මෙවැනි අවස්ථාවල තමයි අපිට විවිධ සසර ණය සම්බන්ධතා වලට මුහුණ දෙමින් අපේ
ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කිරීමේ හැකියාව, කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීමේ හැකියාව වර්ධනය කරගත යුතු වෙන්නේ. නැතිනම් බොහෝ විට සිද්ධාස්ථානවලදී ධර්මදේශනාවලදී සියලු දෙනාම තමන් නිවසේ සිටිනවට වැඩිය බොහෝම සංවරව සිල්වත්ව ගත කරනවා. නමුත් තමන්ගේ සැබෑ ස්වරූපය සහ තමන්ගේ පවුලේ පිරිස්වල සැබෑ ස්වරූපය, තමන්ගේ යහළු යෙහෙලියන්, තමන්ගේ කාර්යාලයේ සිටින පුද්ගලයන් සමග තමන් මුහුණ දෙන සිද්ධීන් ඔස්සේ අසල්වැසියන් සමග මෙහිදී තමයි අපි දැනගත්ත ධර්මය යෝනිසෝ මනසිකාරයෙන් පුරුදු පුහුණු කළ යුතු වෙන්නේ. අපේ හිත රිදෙන විට, අපි ගැටෙන විට, අපි ඇලෙන විට, අපි තුල ඊර්ෂ්‍යාව, කුහකකම, මෙවැනි වැරදි ගතිගුණ ඇති වෙන විට, අපිට ද්වේෂය, වෛරය ඇති වෙන විට, සිත් පීඩා ඇති වෙන විට අපි යහපත්ව කටයුතු කළ යුතු වෙන්නේ විශේෂයෙන්ම එවැනි අවස්ථාවල, අපේ සිත කැළඹෙන අවස්ථාවේ. ඉතින් ඒ නිසා තමයි අපි යෝනිසෝ මනසිකාරයෙන් නිරන්තරයෙන්ම අපේ ජීවිතය ගත කළ යුතු වෙන්නේ. සමහර විට අපිට ඒ අවස්ථාවේ ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කරන්න නොහැකි වුණා නම් ඒ දේ තුලින් යමක් ඉගෙනගෙන ඊළඟ අවස්ථාවේ තමන් එවැනි දෙයක් නැවත සිදු වුණොත් යහපත් ලෙස ඒ දෙයට මුහුණ දෙනවා. මනස පිරිසිදු කර ගැනීම සඳහා සතර කමඨහන් වඩනවා කියන අදිෂ්ඨානයකින් අපි නිරන්තරයෙන්ම අපේ හිත පදම් කරගත යුතුයි. එවිට තමයි අපිට ක්‍රමානුකූලව ප්‍රශ්නාවෙන් ගත කිරීම අපේ ජීවිතයේ ස්වභාවික ක්‍රියාවලියක් බවට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා සියලු දෙනාටම යෝනිසෝ මනසිකාරයෙන් මනස පිරිසිදු කර ගැනීම ප්‍රශ්නාව වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා. සුවපත් වේවා.